හැමෝටම තෙරුවන් සරණයි. අපි ඔන්න මේ වෙලාවේ අවිල්ල ඉන්නවා දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෙළවර තිස්ස මහාරාම නගරේ අපි අවිල්ල ඉන්නේ බස් හෝල් ටික ඉදිරි පිටට. බස් හෝල් ටිකට මං හිතන්නේ පිවිසෙන්න දෙතුන් පැත්තෙම පුළුවන්. මේ කොයි පැත්තද? ඉදිරිපස. තිස්ස මහාරාම බස් හෝල් එක ඔයාලට පේනවා ඇති. බස් හෝල් එකේ ඉදිරිපස කොටසේ ඉදිරිපස දිශාවේ තමයි අපි මේ වෙලාවේ ඉන්නේ. මේ තියෙන්නේ දන්නවනේ තිස්ස මහාරාමයට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ තිස්ස මහාරාමේ බස් හෝල්ට් එක. ඔන්න JCB එකක් එහෙම මේ වෙලාවේ වැඩ. අපි ඇවිල්ලා ඉන්නේ තිස්ස මහාරාමේ බස් හෝල්ට් එක ඉස්සරහට. ඉතින් මේ වෙලාවේ හැමෝටම මතක් කරනවා තිස්ස මහාරාමේ හැමෝම දැන්ම එකතු වෙන්න කියලා මේ වීඩියෝ එක පුළුවන් හැමෝම ෂෙයා කරන්න. අපි තව හරියට විනාඩි 10කින් විනාඩි 10කුත් නැහැ විනාඩි 6කින් 1:50ට අපි මෙතනින් පිටත් වෙන්න ඕන. හරියටම 1:50 වෙනකොට අපි මෙතනින් පිටත් වෙනවා. අපි දැන් අවිල්ල ඉන්න ඔන්න තිස්ස මහාරාමෙන් අපි වැඩේ ආරම්භ කරනවා කියලා කිව්වා. අපි දැන් අවිල්ල ඉන්නේ තිස්ස මහාරාමේ බස් හෝල්ට් එකෙන් බටහිර පැත්තේ තියෙන මෙන්න මේ බිල්ඩින් එක ගාව තමයි අපි මේ වෙලාවේ ඉන්නේ. මෙන්න මේ බිල්ඩින් එක ළඟ තිස්ස මහාරාමේ බස් හෝල්ට් එකෙන් ඉස්සරහා. ඉතින් අපේ මේ වැඩේට හැමෝම එකතු වෙලා ඉන්නවා. මේ වෙලාවේ ඔන්න අපේ දිල්ෂාන් ඇවිල්ලා ඉන්නවා. කොහේ ඉඳලාද? මාතර ඉඳලා දිල්ෂාන් අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙච්ච අපේ යහපත් කටයුතු වලදී අපිට ශක්තියක් වෙච්ච කෙනෙක්. ඉතින් මතක් කරනවා මේ වෙලාවේ තිස්ස මහාරාමේ අවට ඉන්න අපේ පිරිස් ඔයාලගේ මොනවා හරි පරිත්‍යාග, වියලි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඊට පස්සේ ඖෂධීය පරිත්‍යාග, ඊට පස්සේ පානීය ජලය පරිත්‍යාග කරනවා නම් ඉක්මනින් බස් හෝල්ට් එකකින් බටහිර දිශාවේ මෙන්න මේ බිල්ඩින් එක ළඟ අපි මේ වෙලාවේ රැඳී ඉනවා. ඉක්මනින් එන්න තව විනාඩි 7-8කින් අපි පිටත් වෙනවා. මෙතනින් පිටත් වෙලා හරියටම අපි 2:15 වෙනකොට අපි එනවා වීරවිල නේද? වීරවිල දහන්න. වීරවිල. අපි ඊළඟට එනවා 2:15 වෙනකොට එනවා වීරවිල නගරයට. කට්ටිය ලැහැස්ති වෙන්න වීරවිල නගරේ බස් හෝල්ට් එක ළඟට අපි හරියට වෙනවා 2:15 වෙදී. එහෙනම් මෙතනින් විනාඩි 6කින් පිටත් වෙලා 2:15 වෙනකොට වීරවිල නගරේ ළඟට අපි එනවා. හැමෝම වීරවිල කට්ටිය 2:15 වෙනකොට වීරවිල බස් හෝල්ට් එක ළඟට ලැහැස්ති වෙන්න. 3:15 වෙනකොට හම්බන්තොට නගරයේ බස් හෝල්ට් එක ළඟට එනවා. 3:15 වෙද්දි හම්බන්තොට කට්ටිය හරියට බස් හෝල්ට් එක ළඟට එකතු වෙන්න. ඉතින් මේ වෙලාවේ අපි හැමෝම එකතු වෙමින් ඉන්නවා. ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග ලැබෙමින් සිටිනවා. දුන්නද ගෙනාවා? පරිත්‍යාග කළා. කොහේ ඉඳලාද ආවේ? තිස්ස මහාරාමේ. අයියලා දෙන්න මේකට ආවේ නේ. කට්ටිය හැමෝම ඉන්නවා. මේ වෙලාවේ අපේ කෝ හෙලරවුල අයියා. ඔන්න අපිට මේ වෙලාවේ අයියා අයින් වෙමු. ඔන්න අපි අවිත් වාහනේ නතර කරා විතරයි අපිට දැන් පරිත්‍යාග ඒ අයගෙන් අපිට ලැබෙමින් පවතිනවා. අපි මෙතෙන් ආව විතරයි. අපේ තව ලොරි රථ 10ක් 15ක් මග දිගට එමින් පවතිනවා. මේ වෙලාවේ අපිට ආහාර ද්‍රව්‍ය ලැබිලා තියෙනවා. අපිත් එක්ක එකතු වෙනවා දකුණු පළාතේ දැවැන්ත අපේ චරිතයක් හොඳ ව්‍යාපාරිකයෙක් අපේ හෙලරවුල අයියා. කොහමද වැඩේ? හරි. ඉතින් මේ වෙලාවේ ගොඩක් අත්‍යවශ්‍ය දෙයක් තමයි ඇඳුම් කියන්නේ. මොකද ඇඳුම් තෙමිලා මිනිස්සු ඉන්න බැරි වෙලා මිනිස්සු ගොඩක් මේ වෙලාවට අපි හැමෝම ඉතින් මගේ යාළුවෙකුත් අර ෂොප් එකක් තියෙනවා බෙලියත් මොනිස් ෂොප් අරගෙන යනවා. අපි යන් එතෙන් යන්න. ෂොප් එකෙන් භාගයක් විතර ඇඳුම් අරන් ඇවිල්ලා තියෙනවා. අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ආරාධනා කරනවා වීඩියෝ එක පුළුවන් හැමෝම ෂෙයා කරන්න. බලන එකට වඩා මේ වෙලාවේ වැදගත් පණිවිඩය ඉක්මනින් දෙන්න. පුළුවන් හැමෝම පරිත්‍යාග ඉක්මනින් අරගෙන එන්න. ලොරි රථ රෙඩි. මෙන්න නොමිලෙම Tamanගේ වාහනේ තෙල් ටික ඔක්කොම ගහගෙන අපිට අද වැඩේට උදව්වට අවිල්ලින කොහේ ඉඳලාද ආවේ? හික්කඩුවේ ඉඳලා. නම මොකක්ද අයියා? කුමාර. හික්කඩුවේ ඉඳලා කුමාර අයියාත් අපිත් එක්ක වැඩේට බහැලා තියෙනවා. මේ රුපියලක්වත් ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. වෙනද හයර් දුවපු වාහන අද මිනිස්සුන්ට අත් වෙලා තියෙන ඛේද වාචකයේ දැකලා හදවත් උණු වෙච්ච මිනිස්සු මේ විදිහට අපිත් එක්ක එකතු වෙමින් ඉන්නවා. කුමාරනේ. කුමාර අයියා හික්කඩුවේ ඉඳලා Tamanගේ ලොරි අවිල්ලා තියෙනවා. ගෙදරට කොයි වෙලාවෙ හාමුදුරුවෝ යන්න දෙයිද දන්නේ නැහැ. දන්නවනේ. හෙට හවස් වෙයි බඩු ටික කඩවතර ගෙනියද්දි. ඔන්න කුමාර අයියා ඉන්නවා. ඒ අතර මේ ලොරි අයියා කෝ? මේ ලොරියේ තවත් ලොරි ඇවිල්ලා තියෙනවා. කොහේ ඉඳලාද ආවේ? මම කොට්ටාවේ ඉඳලා හම්බුනා. කොට්ටාවේ ඉඳලා. වැඩ ගොඩක් තියෙන මේ පැත්තත් යට වෙනවා. ඒ තියෙද්දි Tamanගේ පළාතට තව දානම තියෙද්දි කොට්ටාවේ ඉඳලා මේ අයියාත් ඇවිල්ලා තියෙනවා. නම මොකද? මම සඳරුවන්. සඳරුවන් අයියා Tamanගේ ලොරිය මෙන්න තියෙනවා. ලොරි අරගෙන අපිත් එක්ක ඇවිල්ලා තියෙනවා. හෙට හවස් වෙනකන් ඉන්න වෙනවා. හරි හරි. මල්ලි පවර් බෑන්ක් රෙඩි කරගන්න. අය දිග කේබල් එකක් එක C type මේ type C කේබල් එකක් දාලා මේ පවර් බෑන්ක් එක ලැහැත්ති කරගන්නවා. එතකොට ඔන්න මේ වැඩේ යද්දි කවුද මේ බඩු ගෙනාවේ? කො එන්න අපේ අක්කා කෙනෙක් ඔන්න ඇවිල්ලා ඉන්නවා. කොහේ ඉඳලාද අක්කා ආවේ? දෙබර වැව. එහා පැත්තේ මොනවද අරන් ආවේ? හාල් තියෙනවා පෙනඩෝල් පෙට්ටි පිටින් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඇයි මේ වෙලාවේ ඔයාලට ආර්ථික ප්‍රශ්න තියෙනවා? ඇයි මේ වරන් ආවේ? ඉතින් මිනිස්සු උදව් කරනවානේ මං ආමුදුරන්ගේ වීඩියෝ එක ලයිව් එක දැක්කේ තුට්ටක් පහුවෙලා මං ඇඳුම් මෙහෙම ගොඩක් දීලා තමයි
කමන්නේ කාට හරි කමන්නේ පරිත්‍යාග කරන්න ඉච්චරයි. අපේ වැඩේටත් උදව් වෙන්න ඕන බඩු අරගෙන ආවා. ගොඩක් පින් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. ඒ අතර මෙන්න චූටි බබෙක් එහෙමත් ඉන්නවා. මොකද ෆෝන් නැත් තියන. ඇයි අද ආවේ? ඈ බඩු ගෙනාවද? මොනවද ගෙනාවේ? හාල් ආධාර කරන්නද? ෂෝක් පුතා හා අම්මිත් එක්ක අරන් ගෙන්. මෙන්න ආහාර අපිට වියලි ආහාර හාල් අරගෙන එනවා. අක්කා නම මොකද්ද? සචිනී අක්කා. එයි මේ පරිත්‍යාග කරන්න හිතුනේ. ඔයාලටත් ප්‍රශ්න ඇති ආර්ථික ගැටලු තියෙනවා. අරගෙන ආ. ගොඩක් පින් වැඩි වැඩියෙන් ලැබේවා. දීර්ඝායුෂ වේවා. ඔන්න මල්ලි පව බෑන්කේ. ඔයා ඔක අල්ලගන්න පැත්තකින්. ඕකෙන් charge වෙන්නේ නැහැ. ගහන්න මේක. ඒ අතර ඔන්න අපේ ඒ අතර මෙන්න අක්කා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මොනවද අක්කේ ගෙනාවේ? සනීප ආරක්ෂකතුවා. බෑග් එකක් මරගෙන ඇවිල්ලා තියෙන. අක්කාගේ නම? මගේ නම දිලානි අක්කා. මොකද මේවා පරිත්‍යාග කරන්න හිතුනේ මුදල් එහෙම දාලා දැන් මේ හැමෝටම මේ වෙලාවේ උපකාර කරන්න ඕන. ගෙවල් කොහෙද? ගොඩක් පින් අක්කා දීර්ඝායුෂ වේවා. ඉතින් ඔන්න කට්ටිය ඔක්කොම බහලා තියෙන හෙලවල එහෙම තප්පරයක් ඉන්න. ඊට පස්සේ අපේ මාධ්‍ය කෙලිම පබාරා පැෂන්. ඔයාලා මොනවද ගෙනාවේ? ලොකු අයටයි පොඩි අයටයි ඔක්කොටම ඇඳුම් අරගෙන ආවා. කොහෙන්ද ගෙනාවු ඇඳුම්? කවර දෙකක්. මේ බෑග් දෙක පබාරා ෆැෂන් වෙතින් ඔන්න අපිට හම්බෙලා තියෙනවා. ගොඩක් පින් හැමෝම වැඩේට බහැලා ඉන්නේ. කො පබාරලාගේ ටීම් එක? ඔක්කොම එහා පැත්තේ ඉන්නවනේ. මේ ඉන්නේ ඔක්කොම මාධ්‍ය අධ්‍යක්ෂකලා ඔක්කොම කට්ටිය වැඩේට බහැලා ඉන්නේ. ඒ අතර ඔන්න අපේ හෙළ රැවුල අයියාගේ යාළුවෝ ටික. හෙළ රැවුලයි රැවුල තියන අයමයි ආශ්‍රය කරන්නේ නේ. ඔක්කොම. මොකද්ද යාළුවගේ නම? දිලාන් අයියා. මොනවද කරන්නේ? රෙදි ෂොප් එක. මොකද්ද ෂොප් එකේ නම? The Monis. කොහෙද ෂොප් එක? බෙලියත්තේ පේනවනේ අපේ කොල්ලෝ හැමෝම අයියලා ටික The Monis කියන ෂොප් එක ඇඳුම් ෂොප් එකනේ. ඇඳුම් ෂොප් එක කරන නම ඩිලාන් අයියත් මේ වෙලාවේ පරිත්‍යාග අරගෙන අවිල්ලා තියෙනවා. අයියා මොනවද අරගෙන ආවේ? බෑග් දෙකක් පුරවලා තියෙනවා. බෑග් දෙකේ මොනවද තියෙන්නේ? පිරිමි ඇඳුම්. ගොඩක් පින් අයියා කොල්ලොන්ගේ අවශ්‍යතාවය දැනිලා Taman කොල්ලෙක් හැටියට මේ වෙලාවේ අපි මොන මට්ටමේ හිටියත් කොල්ලෝ වුණත් අපි සාමාන්‍යයෙන් කියන්නේ ඕන මොන හරි දෙයක් වුණත් අපි කොල්ලෝනේ කියලා අපිට දරා ගන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ මධ්‍යම කඳුකරේ තැන් තැන් වල නායකයෝ පළාත්වල කොල්ලෝ හැමෝම අපි දැක්කා බයික් විනාශ වෙලා වාහන ගහගෙන ගිහිල්ලා ත්‍රිවිල් විනාශ වෙලා අසරණ වෙච්ච කොල්ලෝ වෙනුවෙන් ඔන්න Tamanගේ ආයතනයේ අලෙවි කරන්න තියෙන ඇඳුම් අරගෙන එනවා. පිල්සන් අය ගොඩක් පින් යාළුවෝ ටිකත් එක්ක ඇවිල්ලා ඉන්නේ. නියමයි කට්ටිය ඔක්කොම වැඩේට බහලා තියෙන ගොඩක් පින්. යාළුවෝද? ඔක්කොම දිවසන් යාළුවෝනේ. කට්ටිය ඔක්කොම ඔන්න වැඩේට බහලා ඉන්නවා. බබා ඔයා මොනවද ගෙනාවේ? ඔයත් ගෙනාවද? පේනවා ඇති. ඔන්න බලන්න චූටි දරුවෝ. බබාගේ නම මොකද්ද? මොකද්ද නම? සනලි. මොනවද ගෙනාවේ ඔයා? එන්න මේ සනලිට ඉඩ දෙන්න. මේ චූටි බබෙක් අපිට අරගෙන ඇවිල්ලා තියෙනවා. පරිත්‍යාග ගොඩ ලස්සන බබෙක්. මෙතෙන් එන්න චූටි. ඔයා මෙහෙ බලන්න. ඉස්කෝලේ යනවද? කීයේ වසරේද ඉන්නේ? 10 වසරේ. මොන්ඩිසෝරි තාම යන්නේ. මොනවද ගෙනාවුවා පෙන්නන්න බලන්න. කෝ? මේ මොනවද තියෙන්නේ? සෝයා මීට්. ඇයි සෝයා මීට් මටද? මට තමයි ගන්නේ. හරි ගොඩක් පිං ඈ. හොඳට ඉගෙන ගන්න ඕන. චිත්‍ර අඳින්න ඕන, නටුන් නටන්න ඕන, සින්දු කියන්න ඕන, අකුරු ලියන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න. ගොඩක් පිං. අපි මේක ගෙනියන්නම් ඈ. ඔයා වගේ චූටි බබාලා ඉන්න ගෙවල් වලට මේවා හම්බෙයි. උත්සාහනයි. හරි. යා. එතකොට මේ වගේ වැඩි හිටියම මේ අතර අපේ තව අක්කා කෙනෙක් එනවා. මොනවද ගේන්නේ? සනීප ආරක්ෂකතුවා ඊට පස්සේ සෝයා බුරුසු පෙනඩෝල් ඔක්කොම ගේනවා. නම් මොකක්ද අක්කේ? වසන්ති අක්කා. ඔන්න තිසමහාරාමේ ආවට පුළුවන් හැමෝම එකතු වෙමින් ඉන්න වෙලාව ආරාධනා කරනවා. තව විනාඩි 2කින් විතර අපි පිටත් වෙන්න ඕන. පුළුවන් හැමෝම අපි මෙතන ඉඳලා යන්නේ වීරවිලට යන පාරේ අතරමඟදී වාහනේ නතර කරලා හරි කමන්නේ. ටක් ගාලා ලොරියට ඔයාලගේ පරිත්‍යාග බලහත්කාරයෙන් හරි කමන්නේ. පටවන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. අපි තව විනාඩි 2කින් පිටත් වෙනවා. 2යි කාල වෙනකොට අපි එනවා වීරවිලට. 3යි කාල වෙනකොට අපි එනවා හම්බන්තොටට. පුළුවන් හැමෝම මේ පළාත්වල කොල්ල කෙල්ලෝ වැඩිහිටි අය හැමෝම අපිත් එක්ක මේ වැඩේට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ලොරිය පිරෙන්න තව ටික වෙලාවයි. මාම අත් දෙකෙන් පුරවගෙන ඉන්නේ මොනවද? හල් කිලෝ 10ක් අරගෙන ආවා. සල්ලි වලට ගේන්නේ. ඇයි මේ වෙලාවේ මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න තියෙනවා මොනවා හරි Taman සතු කරගන්න තමයි හැමදාම උත්සාහ කරන්නේ. අද මොකද මේ? ආධාර දෙන්න. කන්න නැති මිනිස්සුන්ට මේ වෙලාව අසරණ වෙලා ඉන්න කෙනෙකුට කුසගින්න නිවා ගන්න පරිත්‍යාගයක්. ගොඩක් පිං මාම දෙන්න වාහනේ. ඒ අතර පේනවා ඇති මේ හැම වැඩකදීම තරුණ තරුණියන්ගේ කැපවීම අපි විශේෂයෙන් දකින්න. නම් මොකද අයියා? මොකද?
සංකල්ප වාගේ මේ සංකල්පයත් හරි ලස්සනයි නම වගේම මේ වෙලාවේ වතුර බෝතල් ගොඩක් ගේනවා අය මොනවද බිස්කට් පැකට් ගොඩයි වතුර බෝතල් ගොඩයි දුක් විඳලා හම්බ කරපු සල්ලි මේවා කායින්වත් ලැබෙන දේවල් නෙමෙයි දුක් විඳලා තමන් කරන රැකියාවෙන් උපයන දේවල් වෙන මිනිස්සුන්ගේ කුසගිනි නිවන්න පිපාසය නිවන්න දෙන දේවල් ගොඩක් පිං අයියා දෙන්න වාහනේද ඒ අතර තව අපේ අක්කා කෙනෙක් ඉන්නවා මොනවද අරන් එන්නේ කාන්තා ඇඳුම් සහ සනීප ආරක්ෂකතුවා මධ්‍යම කඳුකරේ ඉන්න ඒ වගේම නායකයෝ පළාත්වල සිටින අක්කා වගේම අනෙකුත් කාන්තාවන්ට පරිත්‍යාග කරන්න දුක් විඳලා හම්බ කර මුදලින් ගොඩක් පිං අක්කා වාහනේට දෙන්න. ඉතින් ඔන්න අපි තිස්ස මහාරාමෙන් තව විනාඩි 2කින් පිටත් වෙන්න කට්ටිය ලැහැස්ති වෙමු. ඒ අතර අපේ කට්ටිය ඔක්කොම අයියා කොහමද? ලැහැස්තිනේ වැඩේට. මොකේද ආවේ? මේ වාහනේ ආවේ. තව ලොරි ඇවිල්ලා තියෙනවා පේනවනේ. බඩු අපි දැන් ආරම්භේ විතරයි ලොරි ඔක්කොම පිරෙනවා. බලන්න දෙන්න මෙතන මාතරට යනකොට අපිට ඉඩමදි වෙනවා. අයියා කොහේ ඉඳලාද ආවේ? කොට්ටාවේ ඉඳන් මං ආවේ. කොට්ටාවේ ඉඳන් තමන්ගේ වාහනේ. මගේ වාහනේ. පේනවා ඇති අන්න වාහනේ අරගෙන තෙල් ටික ගහගෙන ඔක්කොම කරගෙන රුපියලක වර ලාභයක් ලබන්න නෙවෙයි වෙන මිනිසුන්ගේ පිපාසය වෙනුවෙන් මේ මිනිසුන්ගේ දුක වේදනාව නැති කරන්න එකතු වෙන මිනිස්සු අපිත් එක්ක අයියාගේ නම වසන්ත අයියා කොහේ ඉඳලාද කිව්වේ කොට්ටාවේ ඉඳලා තමන්ගේ වාහනේ ඔන්න ඒ අයියත් අපිට දීලා තියෙනවා දැනට මෙතන වාහන 3ක් තියෙනවා ඒ අතර මෙහි ඉඳලා ගත්තොත් මේ වෙලාවේ එකතු වෙච්ච පිරිස් හැමෝම ගොඩක් මේ වැඩේට අපි ආපු වෙලේ ඉඳලා ඔන්න ඉන්නවා මේ අක්කලා ඊට පස්සේ පබාර පැසෙන්නගේ චූටි නංගිලා කට්ටිය ඔක්කොම ඉන්නවා මේ අක්කලා ඉන්නවා අර අම්මලා එකතු වෙලා ඉන්නවා කට්ටිය හැමෝම ඔයාලා කවුද මේ පැත්තේ කට්ටිය සම්බන්ධ වීරවිලට යනවා නේද වීරවිලට යනවා අයියා අපි අවශ්‍ය දේවල් ටික කරන් වීරවිලට යනවා දැන් අනිවාර්යෙන් මේගොල්ලෝ වැඩේ දැකලා බලන්න ආවේ අනිවාර්යෙන් අපි මෙතනින් වීරවිලට එතනින් හම්බන්තොටට යනවා ගොඩක් පින් බලන්න ආපු එකත් අපිට වටිනවා මේ වෙලාවේ අයියා වතුර බෝතල් එහෙමනම් ගොඩක් ඕනේ පානි ඔව් වතුර බෝතල් නම් එතකොට ඒවා ප්‍රශ්නිකුත් නෑ වතුර බෝතල් පුළුවන් ප්‍රමාණයක් බලන්න හොඳයි හරි හම්බෙමු වම්පින් අනිවාර්යෙන් කොල්ලෝ අට්ටි ඔක්කොම එකතු වෙනවා ඒ අතර අපේ දිල්ෂාන් ගැන මම මතක් කරලා දැන් නැහැ දිල්ෂාන්ලා මේ මාතර කොල්ලෙක් අපේ මුලක ඉඳලා අපි කරන යහපත් කටයුතු වලදී මට නිතරම ශක්තියක් වෙච්ච මගේ කල්යාණ මිත්‍රයෙක් අද තමයි ඉස්සල්ලාම දකින්නේ නොදැක්කට හිතේ ලොකු ගෞරවයක් තියෙන මිනිස්සු ඉන්නවා ලංකාවට ඒ අතර එක කොල්ලෙක් තමයි අපේ දිල්ෂාන් ඉතින් මතක් කරනවා හම් වෙන වෙලාවේ ඒ අතර අපේ නෝනලා මතක් කරලා ගෙන ගන්න ඒ අතර කෙලිම දකුණට වැඩක් බහිනකොට දකුණ හැමෝගෙම ගුරුවරයා වගේ තමයි අපේ අයේෂ් මල්ලි තාපසතුමා කෙලිම වැඩේට බහැලා ඉන්නේ ඒ අතර ඔක්කොම තව ඉන්නවා මේ බලන්න පබාර පැෂන් අපි ඈත ඉන්න අය බව පෙන්නනවා අර හෙත් ඉන්නවා කට්ටිය යන්න එතකොට පබාර පැෂන් එකේ අපේ නංගිලා ඊට පස්සේ කවුද ආයේ පබාරලව කට්ටිය දැක්කනේ ඊට පස්සේ මාමා හම්බුණා ඊට පස්සේ පබාර පැෂන් අධිපතිතුමා වැඩේට බහැලා ඉන්නේ කට්ටිය ඔක්කොම ඊට පස්සේ කො මිසා ඔන්ලයින්ගේ මහත්තයා මෙන්න මිසා ඔන්ලයින් දැන් දැක්කනේ බස්නාහිර ගැම්ම කැලේනේ දකුණට ආවම කොහොමද ගැම්ම දකුණ මිනිස්සුන්ගේ හරිද මෙන්න දකුණට ආ වැඩේ ලස්සන යන ආරම්භය හොඳයිනේ කට්ටිය එකතු වෙමින් ඉන්නවා ලයිව් එක විතරයි අපි දාලා තියෙන අද උදේ වැඩේට අත ගැහුවේ දැන් කට්ටිය එකතු වෙමින් ඉන්නවා ඒ අතර මල්ලි හාල් දුන්නා වතුර දුන්නා වාහනේ පිරෙන්න ගොඩක් පිං අපච්චිත් එක්ක ඇවිල්ලා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන සියලු කටයුතු සාර්ථක වෙන්න ඕන ගොඩක් පිං ඒ වෙලාවේ අයියලා මොනවද අරගෙන ආවේ වාහනේට දැම්ම මම දැක්කා ගොඩක් දේවල් අරගෙන ආවා අක්කත් එක්ක තුන පහ බඩු හැම දෙයක්ම කොහෙද ගෙවල් තිස්ස ටවුන් එකේ ඔන්න මේ අයියලාත් එකතු වුණා වැඩේට ගොඩක් පිං තිස්ස බාරාමෙන් එනං අපි තව විනාඩි 3කින් කො මල්ලිලා මෙහෙ එන්න කොහෙද දුවන්නේ කොහමද නම මොකද කේෂාන් දැකලා පුරුදුයිනේ කොහමද නම මොකද ඉෂාන් කේෂාන් ඈ දෙන්නගේ එක වගේ නම් දෙකක් තමයි අපිට ටග්ගාල උදේම කිව්වේ මේ තිස්ස මහරාමෙන් පටන් ගනිමු මේ අපි එයා අපේ ගමේ තිස්ස මහරාමේ තමයි අපි ඉන්නේ මෙන්න මේ තැන පුළුවන් කියලා මෙයා තමයි ටග්ගාල යෝජනා කරේ මල්ලි ආරම්භේ නියමයි ගොඩක් පිං වැඩේට මේගොල්ලොත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා එහෙනම් අපි දැන් පිටත් වෙන්න ලැහැස්ති මේ අක්කා බඩු අරගෙන ආවනේ ඔව් ගොඩක් පිං ඒගොල්ලොත් අපි මතක් කරා ඊට පස්සේ අපේ අක්කත් අරගෙන ආව මොනවද ගෙනාවේ සනීපාරක් තව බඩු මම දැක්කා බාර දෙනවා ගොඩක් පිං දීර්ඝායුෂ වේවා වැඩි වැඩියෙන් ලැබේවා අයියලා කොහමද කොහෙද ගෙවල් යෝධ කණ්ඩිය මේ ළඟපාත අපි වෙනම පස්සේ එනවා අද දැන් එනවා යනවා ඩක් ගාලා අපි පිටත් වෙලා යන්න ඕන එහෙනම් ගොඩක් පිං අයියා හම්බෙමු අපේ ආපු කට්ටියට බොන්නද හරි ගොඩක් පිං නම මොකද්ද ඉමේෂ් අයියා ගොඩක් පිං එහෙනම් අපි එහෙමනම් තව විනාඩි 3කින් මෙතනින් වාහන අපි පිටත් වෙනවා අපි ඊළඟට කෙලින් එනවා 2යි කාල වෙනකොට වීරවිලට එනවා වීරවිලදී හම්බෙමු 3යි කාල වෙනකොට හම්බන්තොටට එනවා හම්බන්තොටදී හම්බෙමු මේ වීඩියෝ එක හැමෝම දැම්ම ෂෙයා කරන්න එහෙමනම් වැදගත් වෙන්නේ ඊළඟට
වීරවිලට එනවා. 2යි කාල වෙද්දී වීරවිලයි ලැහැත්ති වෙලා ඉන්න වීරවිල බස් හෝල්ට් එක ළඟට අපි එනවා. 3යි කාල වෙද්දී හම්බන්තොට ටවුන් එකේ බස් හෝල්ට් එක ළඟට එනවා. ඒ හැමෝම ලැහැස්ති වෙන්න. මේ වීඩියෝ එක දැන්ම හැමෝම ෂෙයා කරන්න. හැමෝටම සම්මා සම්බුදු සරණයි. ඔන්න මේ අයියලා වතුර බෝතල් ටිකකුත් ගිහින් අරගෙන අවිල්ලා තියෙනවා. මේ වීඩියෝ එක පුළුවන් හැමෝම ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. එහෙමනම් සම්මා සම්බුදු සරණයි. ඔන්න අපි